ඉතින් මා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ යූත් ගිල් ක්‍රීඩා සමාජයේ සංවිධායක කමිටුවට හැකියතාක් අවස්ථාව ලබා දෙන්න අර මග දෙපස මෙතෙක් වෙලා පෝලිම් වල රැඳී සිටි ඒ බැතිමත් ජනතාවට හැකියතාක් අවස්ථාව ලබා දෙන්න මේ නව දර්ශනය අපි සූදානම් කර තිබෙන්නේ. එසේනම් තව පුංචි අවස්ථාවක් දෙන්න තව බැතිමත් නරඹන්නන් 5-6 දෙනෙකුට හරි ඇතුල්වන්න. හිතන්න ඔබ මේ පිරිස සිටින්නේ කිරිදෙන මිල්ලතේ යූත් ගිල් ක්‍රීඩා සමාජයේ නිබඳු අතිදර්ශනීය කූඩු රාජ්‍යයක්. ඔබ මේ රැඳී සිටින මනරම් අවස්ථාව ඔබගේ ඇස් දෙකට කනට පමණක් නෙවෙයි වර්ෂාපතලෙහි ඒ අකුණෙහි විද්‍යුතෙහි ආලෝකය ශබ්දය පමණක් නෙවෙයි සිසිලස පවා ඔබට දැනෙන පරිදි මේ තාක්ෂණික කටයුතු මෙහෙයවා ලමින් මේ යූත් ගිල් ක්‍රීඩා සමාජයේ තරුණයෙක් කටයුතු කර ඇත්තේ කෘතිම විදුලිය සකස් කරන එහෙනම් මේ යූත් ගිල් තරුණ කණ්ඩායමට අවසරයි තේමාව සමග නැවත ආරම්භයට. මහබෝසතාණන් වහන්සේ රජගහ නුවර සිට උරුවෙල ජනපදයෙහි සේනානී නම් නියම්ගම කරා පැමිණුණා. ඒ ජනපදයේ අසලින් සුදු සුදු වැලිතලා සහිත සුන්දර නේරංජරා නදිය ගලා බසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහිල් ගස්වලින් යුක්තයි. පිඩු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත් වලින් දත් ගටාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීරිය කළා. එවිට මුළු සිරුරින්ම දාඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීරිය කළා. බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කූප වලින් දිව්‍ය පෝජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ
මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක් මුංගටයක් හෝ කඩල තැඹූ ඉස්මුකුණක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රයෙන් කෘෂ වුණා. අතපය කළුවෙල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිල් කුණු වී ගැලවී අතට ආවා. කුස අතගාන විට පිටකොන්ද අහු වුණා. පිටකොන්ද අතගාන විට කුස අහු වුණා.